කොහොමද කට්ටියටම මොකද වෙන්නේ? Hello friends, welcome back to my channel. මොකද වෙන්නේ? ඉතින් ඔන්න අදත් තරන් ආවේ Clash of Clans. ඒවත් COC game එක. ඉතින් දැන් සමහර දුකින් ඇත්තේ horror games ගේන්න නැත්තේ කියලා. ඉතින් horror games ගේනවා. horror games ගේන එක නවත්තන්න නැහැ. ලොවෙත් horror games නම් නවත්තන්න නැහැ. ඉතින් පොඩි ජොලියකටත් එක තමයි Clash of Clans ගහන්න පටන් ගත්තේ. horror games ගේනවා. ඊළඟ සතියේ horror game මම ගේනවා. අනිවාර්යෙන් ගේනවා horror game එකක්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව පටන් ගමු අපේ මහා යුද්ධය. හරිද? මහා යුද්ධය අපි පටන් ගමු. ඉතින් අපි බලමු ඇටැක් කරන්න තියෙන රාජධානි මොනවාද කියලා. මේකට නම් ලොවෙත් ගහන්න බෑ. හරිද? මං එච්චර ප්‍රෝ කෙනෙක් නෙවෙයි. කොහොමද ගහන්න බෑ මේ සෙට් එකට. පේනවනේ මං එච්චර ප්‍රෝ කෙනෙක් නෙවෙයි. හම්බෙන්නේ මේවනේ මොකක්ද අප්පා. මම මේකට ගහලා බලමු. මට ෂූ එකක් නැහැ. බලමු. එනවාට මචං අපි ගහන්න ගත්තාම ආයි දෙනෝයි ෆෝම් මොනෝදින් ඒ ලොවෙත් නැති වෙන දෙනෝ ඈ. ඩ්‍රැගන් ස්පෙල් එක දාමු. හර්ලින් ස්පෙල් එක අපි මෙතනින් දාමු. බාබේරියන් ලා නාමයත් අපි මෙතනින්ම දාමු. උතන ඩ්‍රැගන් ස්පෙල් එකයි හර්ලින් ස්පෙල් එකයි දෙකම තියෙනුනේ. එතකොට වාසී මචං. අපි මේක මෙතනින් දාමු. ඉතින් දැන් ඔබට පෙනී යන වැති අපේ බාබේරියන්කින් මැරුණා. හරිද? බාබේරියන්කින් මැරුණා. තාම හීරෝස් ලාගෙන් ඉතින් ගේම් අත්තර නැද්ද? මිනියන් පින්ස් සහ ග්‍රෑන්ඩ් වෝඩන්. හරිද? ග්‍රෑන්ඩ් වෝඩන් නම් අනියමට කෙලගෙන යනවා බොයිස්. ඉතින් ලයික් එකක් දාමු. හරිද? මොකද්ද බයි ඉතින් නිකන් දින ලයික් බටන් එකනේ. ඔක අනිවාර්යෙන් බාරක් දෙන්න. හරිද? සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකකුත් දාන්න. අපේ channel එකට අලුත් අය ඉන්න අනිවාර්යෙන් subscribe කරන්න. හරිද? නිකන් තියෙන buttons නේ. මොනවාද අප්පෝ? ලෝභ නැතු කුහක නැතුව කම්මැලි නැතුව නිකන් තියෙන like button ඔබලා දාන්න. නැත්තම් මරාගෙන කනවා දැනගන්න. එක පරාදුනා. හරිද? දැන් හරියන්නේ. දැන් අය ගහන්න ගන්නවා ලොවෙත් නැති වෙන්න. හරිද? පොඩ්ඩක් අපේ ආමික චුට්ට වෙනස් කරමු. හරිද? වෙනස් කරමු. ඩ්‍රැගන් 10 අයින් කරමුකෝ. දැන් ඩ්‍රැගන් 10 අයින් කරමු. හරිද? අපි දාගමු මුව දාගමු. හරිද? තව දාගන්න පුළුවන් නේ. තව පහක් දාගන්න පුළුවන් බොයිස්. අපි මේගොල්ලෝම දාගමු. හරිද? නියම. දැන් නම් දෙනවා. හරිද? දැන් නම් දෙනවා. ඔයත් නැතිනම් දැන් නම් දෙනවා. ඉතින් උන බලන්න දැන් නම් දෙනවා. හරිද? 1 ස්ටාර් එකක් හරි අඩුම ගන්නවා. මේ වගේ වට ගහන්න බෑ. ඉතින් දන්නේ නැද්ද? මේ වගේ වට ගහන්න තමගේ ආමියක පොඩි. හරිද? ඉතින් වට යන මනස් සද්ද හැන ෆ්‍රෙන්ඩ්ස්. ඒව ගණන් ගන්න එපා. ඒ විහිම තමයි වීඩියෝස් වල අඩුපාඩු. හරිද? මේකටත් බෑ. මහා යුද්ධය ෆ්‍රෙන්ඩ්ස්. මේකට ගහමු. මට මේකත් එච්චරම ෂුවර් එකක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. බට් බලමු. මෙතනින්ම හර්ලින් ස්පෙල් එක දාමු. මෙතනින් දාමු. මෙතන ආචර්ස්ලා 5 දෙනෙක් දාමු. ඔකේ ආචර්ස්ලා 5 දෙනෙක් දාමු උතේ. බාබේරියන්ලා 9 දෙනෙක් දාමු. මෙතනින් දාමු අපි විසාඩ්. විසාඩ්ලා අපි මෙතනින් දාමු. ඉතින් ඩ්‍රැගන් ස්පෙල් එක දාමු. ඉතින් ඔයගොල්ලන්ට පෙනියන ආකාරයට අපේ හීරෝස්ලා 3 දෙනෙක්ගෙන් දෙන්නෙක් හොඳට වැඩේ කරගෙන යන. ඒ දෙන්න තමයි ග්‍රෑන්ඩ් වෝඩන් සහ
බාබෙරින් කින් මිනියන් ප්‍රින්ස්ගේ පොඩ්ඩක් දැන් හෙල්ත් එක අඩු වෙලා හරිද ඉතින් ඔබට පේන යන මිනියන් ප්‍රින්ස් මේ පැත්තෙන් ඇටැක් කරන ආකාරය තමයි ඔබට පේන්නේ මේ පැත්තෙන් අපේ ග්‍රෑන්ඩ් වෝඩන් ඇටැක් කරගෙන යන තමයි ඔයගොල්ලන්ට පේන්නේ හරිද ග්‍රෑන්ඩ් වෝඩන් බාබේරියන් කිනි වැඩේ අත්තරන නියම ටවුන් හෝල් එකට ඇටැක් කරන එතකොට මට 1 එකක් හම්බ වෙනවා සුපිරි නිම බාබේරියන් කින් ඇටැක් කරමු ඈ මැරෙන්න එපා අයියෝ මේ මං අර කලින් කිව්ව එක පොඩ්ඩක් අමතක කරන්න හරි අර කලින් කිව්වේ ඒක දැන් නම් ගහනවා කියලා මේ 1 එකක්වත් ගන්නවා කියලා උඩ අත්තරින හරිද සම්පූර්ණයෙන්ම වැරදි තියෙන බාබේරියන් කින් මැරුන්නම් මචං එක්කෝ ටවුන් හෝල් එකට ඇටැක් කරලා මැරෙන්න ඕන නැද්දනේ මේ සෙර් ට්‍රයි එකක් දීලා මේකට නම් ගහන්න ලොවේ කියලා හිතුවට මට ෂෝ එකක් නැහැ වත් මචං බලමු හරිද ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ ලයික් කරන්න නැති හින්දා තමයි මම මේ පරාද වෙන්නේ හරිද දැක්කනේ වචනත් පටලැවෙන ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ වීඩියෝ ලයික් එකක් දාන්නේ නැහනේ ඒකේ මම පරාද වෙන්නේ අපි මෙතනින් ආචර්ස්ලා පස් දෙනා දාමු මෙතනින් බාබෙරින් නව දෙනා සහ මෙතනින් විසාඩල් හද දෙනා ඔව් ඉතින් ඔබට පේන යන ආකාරයට ඉතින් අපි මේ ස්පෙල් එක දාලෙමු මිනියන් ප්‍රින්ස් දැන් මැරෙන්න ඔන්න වෙන්න සහ බාබෙරින් කිනුත් එහෙම්මම තමයි හරිද අපි හර්ලින් ස්පෙල් එක මචං මෙතනින් දාමු හර්ලින් ස්පෙල් එක නෙමෙයි දැක්කනේ ඔන්න තව එක්කෙනෙක් ලයික් කරේ නැහැ ඉතින් ලයික් කරා කියලා ලයික් කරේ නැහැ දැක්කනේ වචනත් වරදිනවා ඉතින් නමුත් වරදිනවා කට්ටිය ලයික් කරන්නේ නැති හින්දා දෙක්ක මල් වෙඩි යනවා වගේ අපේ රාජධානික ඇටැක් බලමු ඕකේ එකත් පරාදුන අද මහා සෞතු දවසක් ෆ්‍රෙන්ඩ්ස් අද හරිම සෞතුයි එක්කෙනෙක් අන්සබ්ස්ක්‍රයිබ් කරලා ඒක හරිම දුක ඇත්තටම හරිම දුක ඉතින් ආමිකායි වෙනස් කරන්න ඕන දැන් මුන් වැඩනේ මුන් වයින් කරමු අපි දැන් මෙහෙම වැඩ කරමු ඩ්‍රැගන්ලා 4 දෙනයි මිනි පෙකාල දෙන්නයි සහ ගොලම්ලා මොකෝ කියන්නේ ඉතින් අපි විච්චෝ දාගමුද දෙනි එක ගොලම් කෙනෙක් මං හිතන් දාගන්න පුළුවන් නෑ දෙන්නෙක් දාගන්න පුළුවන් රයි ආචර්ස්ලා දාගමු දැන් බලමු ෆ්‍රෙන්ඩ්ස් ඉතින් බලමු මේක try එකක් දීලා බලමු මට උඩු දැක්ක ගමන් අසුබයි හරිද කරනම් ගහන්න බෑලුවෙත් මං ඒ වගේ රාජධානියක් හදන ගිහින් ෆ්‍රෙන්ඩ්ස් මං ඒක පොඩ්ඩක් වෙනස් කරා දන්නේ නැද්ද පොඩ දාන් අම්මට උඩු මුකේක බලන්න අයි ලොවෙත් නැති වෙන දීලා ඒක නා ගාන්න දියා හිතන්නවත් බෑ අපි වගේ අයට අඩෝ වැඩෙබ්බ මට ගහන්න බෑ ඇයි මට මේවම හම්බ වෙන්නේ ඇයි මට ඉතින් ඉස්සරහට තව දවස් 4කින් රොයල් නෑනේ දවස් 4කින් නෙමෙයි කොහොම හරි ඊළඟ මාසෙ වෙනකොට මට රොයල් චැම්පියන් හම්බ වෙලා තියෙවි අන්න එතකොට බලමුකෝ එතකොට නම් ස්ටාර්ස් ගහනවා හරිද
එතකොට නම් ඉතින් ගේමක්ම නෑ ස්ටාර්ස් ගහන. අම්මට ලේසි වැඩි මේක න හරිද? කමන්නේ ගහමු. මේක නම් කොහොමවත් ගහනවා ඈ. මේක නම් ගහන්න කොහොමද? අපි මුලින්ම ඩ්‍රැගන්ලා 4 දෙනා දාමු. ඊට පස්සේ මේගොල්ලෝම බාබේරියන්ලා දාමු. නිපිකල් දැම්මනේ. විසාඩ්ලා 4 දෙනා දාමු. හීරෝස්ලා 3 දෙනා මෙතනින් පොඩ්ඩකට ඩ්‍රොප් කරමු. හරි. හීරෝස් 3 දෙනා මෙතනින් ඩ්‍රොප් කරා. මේව දාමු. ගොලම්ලා දෙන්නත් මෙතෙන්ට දාමු. ගොලම්ලා දෙන්න පොඩ්ඩක් ඩ්‍රැගන් ස්පෙල් එක දාලා පොඩ්ඩක් ලොක් කරමු. වලින් ස්පෙල් එකත් අපි ගොලම්ලා දෙන්නට දාමු. හරිද? මයින්ක්‍රාෆ්ට් එකකින් නයන් ගොලම් නේ මේ ඉන්නේ වෙන ගොලම් කෙනෙක්. හරිද? පටලව ගන්න එපා. ඉතින් අපි මේ කරත්ත වගේ අයිටම් එක නියමයි සුපිරි. මචං බොක්ක ටවුන් හෝල් එකට ඇටැක් කරමු ඈ. බැරි වෙන්නේ. එච්චර දෙයක් බැරි වෙයි. සියයට 100 ගහන්න පුළුවන් වේද ෆ්‍රෙන්ඩ්ස්? පුළුවන් නේ. පුළුවන් අපෝ පුළුවන්. 100ට 100 ගහනවා ඈ. 100ට 100 ගහනවා. බලමු 100ට 100 ගහනවා හරිද? ගොලම් කෙනෙක් මැරිලා. මූත් මැරේ. අන්න පොඩි ගොලම්ල දෙන්නේ මතු වුණා. අර ශිරාවටම. අඩේක මාරු ඈ. නියම ගොලම් ගහමු සුපිරි. වාඩ පුළුවන්. ගහමු ගොලම් ගහමු නියමයි. සික්තාව ටිකයි මිනියන් පින්ස් දැන් ඔයගොල්ලන්ට පෙනියන ආකාර මිනියන් පින්ස් ටවුන් හෝල් එකට ඇටැක් කරනවා. ඒ ටවුන් හෝල් මං හිතන්නේ 11. ඔය ටවුන් හෝල් 11 හරිද? ඒ ටවුන් හෝල් ලෙවල් එක. මං 12 නේ. 100ට 100 ගහනවා. බෑ 100ට 100 ගහන්න බෑ. නිමයි. ඉතින් තා කවුද ඉන්නේ? ඉවරයි. ඉතින් 88ක් අරගෙන 2 ස්ටාර්ස් අරගෙන මේ මැච් එක දින්න. ඉතින් අදට වීඩියෝ එක ඉවර වෙනවා එහෙනම් හැමෝටම බයි බයි.